ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට අපි අද ආවා දෙහෙන කන්දේ. මෙහෙට කියන්නේ පුංචි නුවරඑළිය කියලා. හැමෝම ඉතින් නුවරඑළිය ගියාට මෙහෙ එනව අඩුයිනේ. ඒ වුණාට ඉතින් නුවරඑළිය වගේම තමයි ඊට වැඩිය හොඳයි මාර්ම ලස්සනයි සෙනගත් නැහැ. අනිදහසේ ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. මෙහෙට කියන්නේ දෙහෙන කන්ද පුංචි නුවරඑළිය. මෙහෙ එනවා නම් පුංචි දඹදිව තියෙනවා මග එන පාරේ හැරෙන්න ඒ වැඳගෙන ඇවිල්ලා අපි නම් අද දෙහෙන කන්දේ ඉකෝ රිසෝට් එකේ නවතිනවා. පහුවෙන්ද උදේට ඉර පායන ලස්සන වීඩියෝස් ටිකක් ගන්න බලද්දි මෙහෙට ලස්සනට ඉර පායන ඒවා පේනවා. ඒ වගේම මෙහෙ තමයි සිරිපාදේ දෙහෙනවත්ත මුක්කුවත්ත මාර්ගය කියලා තියෙනවා දෙහෙන කන්ද. ඒ පාරත් මෙහෙ තමයි තියෙන්නේ. මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ අඩි පාරක් කිලෝමීටර් 18ක් යන්න ඕනි කියලා කිව්වා. මෙහෙ තියෙන ලස්සන මේ ෆෝන් එකටත් ගන්න බෑ ඇත්තටම මාර්ම ලස්සනයි මාර්ම නිදහස්. ගොඩක් ඇමිල්ලා ඉන්නවා යන පාරේ ඉන්නවා යාලත් මාර විදියට මිනිස්සුන්ෝ. ඒ කියන්නේ අපි සිංහල අය ගියාම මාර විදියට පාරක් එහෙම වැරදුනාම අහගන්න පුළුවන් කිසිම බය වෙන දෙයක් නැහැ. රත්නපුරේ ඉඳන් වේවැල්වත්ත පාරේ තමයි එන්න ඕනේ. කිලෝමීටර් 5ක් විතර වේවැල්වත්ත පුංචි දඹදිව යන විදිය යවුවාම ඕන කෙනෙක් දන්නවා වේවැල්වත්ත පාර යනකොට එතනින් ඇරිලා එන්න තමයි තියෙන්නේ. කෙලින්ම කන්ද උඩට එන්න තියෙන්නේ. කන්දක් තමයි නගින්න තියෙන්නේ. මාරම ලස්සනයි පාර සුපිරියටම තියෙනවා කාපට් කරලා. තේවතු එහෙම මැදින් තමයි එන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මෙතන මෙයාලගේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා. මෙතන තමයි ක්‍රිකට් මැච් එක සෙල්ලම් කරන මේවා තියෙන්නේ කියලා කිව්වා. අපි යනවා මෙතනින් ඉඳපුවා එකෙන්. ඉතින් වැදගත් දේ තමයි මේ දෙහෙන කන්ද ආශ්‍රිතව විතරක් දියඇලි 20කට වැඩි තියෙනවා. ගොඩක් අය මෙහෙ එන්නේ දියඇලි වලින් ආවන්නයි. සිරිපාදේ අර මම කිව්ව පාර අඩි පාරක් තියෙනවා. ගංගා 18ක් වගේ ගාණක් මේ තරණය කරලා යන්න ඕන කිව්වා. අවාරෙත් යනවා. යාලා ගයිඩ් කෙනෙක් දෙනවා. මේ අපි ඒ විස්තර ගැන වෙනම එක්ස්ප්ලෝර් රිසෝට් එකේ වීඩියෝ එකකින් දාන්නම් අනිවාර්යෙන්ම. මේ ඉතින් යාළුවනේ කෑම ගන්න එහෙම කඩ පොඩ්ඩක් අඩුයි. එක්ක අරගෙන එන්න ඕනේ ටවුන් එකෙන් නැත්නම් අර උඩ තියෙන රිසෝට් තුනක් විතර තියෙනවා කන්ද උඩටම ගියාම එහෙන් තමයි ගන්න පුළුවන්. කූඩල්ලුත් ඉන්නවා පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් ඒවට බය කෙනෙක් නම් ඒ අදාළේව අරගෙන මේ ඒ ඇරෙන්න මාර්ම ලස්සනයි වෙන කිසිම අවුලක් නැහැ. පාරත් හොඳයි. හොඳට හදලා තිනවා. මෙහෙට ඉතින් ළඟම ටවුන් එක තමයි රත්නපුර කියලා තමයි කිව්වේ. ගමේ. යාළුවනේ දැන් ඉතින් අපි මේ යන්නේ දෙහෙන කන්ද ඉකෝ නේචර් රිසෝට් එකට. අද අපි ඉන්නේ එහෙ තමයි රැට. මෙතන ඉඳන් කිලෝමීටර් 8ක් තියෙනවා. මේ හම්බෙන්නේ ග්‍රවුන්ඩ් එක. ගොඩක් මෙහි ඉන්නේ ටැමිල් අය තමයි. මෙතන ඉඳන් කිලෝමීටර් 8ක් ඒ කියන්නේ අර පේන කන්ද උඩටම ගියාම තමයි රිසෝට් එක තියෙන්නේ. ගිහිල්ලා අර ඈත කඳු ටික මරුනේ. ඉතින් යාළුවනේ බලන්නකෝ යන පාරේ හැම නුවරඑළියම තමයි තින්නේද. ඔයාලට ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ වගේ ආයෙත් ලස්සන වීඩියෝස් අරන් එනකම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එන විදිහ කෑම ගන්න තැන් ඒ වගේ ඔයාලත් ඉතින් අනිවාර්යයෙන්ම මේවට ඇවිල්ලා යන්න වීඩියෝ එක බලනවා වගේ. එහෙනම් ඉතින් අදට අපි ගිහින් එන්නම්. අපි එනකම් පරිස්සමෙන් ඉන්න. අපි මේ යන්නේ අද රෑ නවතින තැනට. මේ ටිකත් ඉතින් බලලම යන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම දෙහෙන කන්ද ඉකෝ රිසෝට් එකට යන පාර. ඒ යන පාර ලස්සනයි. අනිත් අපි ආපු පාරට වැඩිය. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලත් ඉතින් අනිවාර්යයෙන්ම කිව්වා වගේම එන්න.